මෙතන සඳහන් කරලා තියෙනවා අපිට ස්පීකර් අවුට්පුට් ටික, සබ්වූෆර් අවුට් එක, L අවුට් එක සහ R. මෙන්න මෙතන තියෙන විශේෂම කන්ට්‍රෝලර් එකක්. මේක තමයි අපිට මේකේ වෙනස්ම විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ අපිට ප්‍රෙස් කරන්නත් මෙන්න මෙතන පොඩි කන්ට්‍රෝලර් එකක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් වෙනද වගේම අදත් ගෙනාවේ සබ්වූෆර් ඇම්ප් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක අපිට ගන්නකොට බඩු ටික හම්බ වෙන්නේ. අපි මේක එකින් එක ගමු එළියට. මෙන්න මේ විදිහට මේක අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මොඩල් නම්බර් එක වෙන්නේ MT21S. ඉතින් මේක තමයි මොඩල් නම්බර් එක. මේකෙම මම මීට කලින් වීඩියෝ එකක් කරා ZK MT21 කියලා. ඉතින් ඒ වගේමයි බෝඩ් එක. මේකේ වෙනසකට තියෙන්නේ S අකුරක් තියෙනවා මේකේ. ZK MT21S. ඉතින් මම මීට කලින් කරපු රිවිව් එකේ ZK MT21. ඉතින් ඒකයි මේකයි අතර පොඩි වෙනසක් තියෙනවා. අපි ඒකත් බලමු. ඉතින් මෙන්න මේ විදිහට මේකෙත් අපිට අර කලින් ඇම්ප් එකේ වගේම මේ විදිහට අපිට මේක හයි කරගන්න අවශ්‍ය ප්ලේට් දෙක, ඒ වගේම ඇන ටික, ඒ ටික අපිට මේකේ හම්බ වෙනවා. වොලියම් නොබ්ස් ටික, එතකොට ස්ක්‍රූ පින් ඒ ටික මෙහෙම වෙනම පැකට් එකක තියෙනවා. මේකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට මේකේ විස්තර ටික. වෝල්ට් 12 ඉඳලා 24 වෙනකන් දෙන්න පුළුවන්. මිනිමම් අපිට 8 ඇම්පියර් තමයි මේකේ දෙන්න කියලා තියෙන්නේ. ඉතින් Bluetooth version එක 5.1 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ විශේෂම දේ වෙන්නේ Bluetooth සහ line input එක සහ USB input කරන්න පුළුවන් වෙන එක. මොකද මම කලින් මේකේ වාට රිවිව් වීඩියෝ එකක් ගෙනාවා ZK MT21 කියලා. ඉතින් ඒකේ මෙන්න මේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ USB port එක ඒ බෝඩ් එකේ නැහැ. ඉතින් මේ බෝඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් විශේෂම දේ වෙන්නේ USB input කරන්න පුළුවන් වෙන එක. අපිට output power එක watt 52ක් සහ watt 100ක subwoofer out එකක් මේකේ ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් තව පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒකත් එකින් එක බලමු කොහොමද මේකේ තියෙන්නේ කියලා. ඉතින් ස්පීකර් ohms 4-8ක් තමයි මෙයාලා රෙකමන්ඩ් කරලා තියෙන්නේ. අපි මේක බැලුවොත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙතන සඳහන් කරලා තියෙනවා අපිට ස්පීකර් අවුට්පුට් ටික මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බැලුවම සබ්වූෆර් අවුට් එක, L අවුට් එක සහ R අවුට් එක විදිහට මෙතන අවුට්පුට් තුන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වෝල්ටේජ් ඉන්පුට් එක මෙතන සඳහන් කරලා තියෙනවා වෝල්ට් 12 ඉඳලා වෝල්ට් 24 වෙනකන් DC ඉන්පුට් එකක් කියලා. ඉතින් එන්න එහෙම මෙතන මේ ටික සඳහන් කරලා තියෙනවා වගේ මෙතන සඳහන් කරලා තියෙනවා USB ඉන්පුට් එක සහ මෙතන ලයින් ඉන්පුට් එක, ඔඩියෝ ඉන්පුට් එක කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පැත්තේ මුකුත් වොලියම් කන්ට්‍රෝලර් ළඟ සඳහන් කරලා නැහැ. අපිට මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක බොහොම පොඩියට තියෙන්නේ. මෙතන සඳහන් කරලා තියෙනවා මාස්ටර් වොලියම් එක, ඊළඟට සඳහන් කරලා තියෙනවා ට්‍රිබල් එක, ඊට පස්සේ මිඩ් කියලා සඳහන් කරලා තියෙනවා. මේක තමයි බේස් එක. ඊට පස්සේ සබ්වූෆර් වොලියම් එක සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙන විශේෂම කන්ට්‍රෝලර් එකක්. මේක තමයි අපිට මේකේ වෙනස්ම විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ MT21යි MT21S මොඩල් දෙක අතර. ඉතින් මේකේ අපිට මේක වටේටම කරකවන්න පුළුවන්. එක පැත්තකට නතර වෙන්නේ නැහැ. දෙපැත්තටම කැමති විදිහට කරකවන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට ප්‍රෙස් කරන්නත් පුළුවන්. ඉතින් මේකේ සබ්වූෆර් ෆ්‍රීකවෙන්සි එක විදිහට මෙන්න මෙතන පොඩි කන්ට්‍රෝලර් එකක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒක අපිට ඇඩ්ජස්ට් කරලා තියාගන්න වෙනවා අවශ්‍ය ගන්නට. අපිට පිටින් අපිට මම කලින් පෙන්නපු කිට් එකේ වගේ අපිට වෙනම කන්ට්‍රෝල් කරගන්න බෑ. අපිට අවශ්‍ය ප්‍රමාණයට මෙතනින් හදලා තියලා තමයි මේක පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඔන්නේ වෙනස්කම් ටික තමයි මේ බෝඩ් එකේ MT21 බෝඩ් එකේ අතර තියෙන වෙනස. ඉතින් මේක මම ෆිට කරගන්නවා. ඉතින් මේක ෆිට කරන හැටි මම කලිනුත් ඔයාලට කියලා දුන්නා කොහොමද ෆිට කරගන්නේ කියලා. අද අපි බලමු එකින් එක කොහොමද මේක ෆිට කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම මේකේ මීට කලින් බෝඩ් එකෙත් මම ඔයාලට මේක හයි කරන හැටි පෙන්නුවේ නැහැ. පොඩි විස්තරයක් විතරයි කරේ. මේ විදිහට දිග පින් එක අපිට පුළුවන් මේ පැත්තට තියලා මේ සිදුරෙන් මේ පොඩි පින් එක දාලා අපිට මෙන්න මේ විදිහට මේ ත්‍රෙඩ් එකෙන් මේක තද කරගන්න. ඉතින් මේ විදිහට පින් හතරම අපිට මේකේ තද කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට දිග පින් එක මේ පැත්තටත් කොට පින් එක මේ පැත්තටත් මේ ආකාරයට පින් හතරම අපි
සම්බන්ධ කරගන්න ඕන. ඉතින් හරිම සරලයි මේක ඕනම කෙනෙකුට මේක ලේසියෙන් හයි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. වාහනයකට 3 wheel එකකට වගේත් අපිට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. මේ විදිහට හයි කරගත්තට පස්සේ ෂෝට් වෙන්න මුකුත් නැහැ. මේ ආකාරයට තද කරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් බෝඩ් එකේ යට පැත්තේ තියෙන මේ විදිහට කොට පින් එක. ඒ වගේම මේ පාර්ට්ස් හයි කරලා තියෙන පැත්තට තියෙන්නේ උස පින් එක. ඉතින් මේක හයි කරන්න කලින් ඔයාලට කියන්න මේ උඩ පියන හයි කරන්න කලින් තමන්ට අවශ්‍ය විදිහට බෆල් එකට මේක සෙට් කරලා හයි කරලා ඉවර වෙලා වයර් කරලා ඉවරලා අපට අවශ්‍ය ගානට මෙතන තියෙන සබ්වූෆර් ෆ්‍රීකවෙන්සි එක අපට හදා ගන්න වෙනවා. ඉතින් මම නම් දැන් මේකේ ෆුල් දාලා තියෙන්නේ, ෆුල් උපරිම වැඩි කරලා තියෙන්නේ. ඉතින් මොකද තමන්ගේ බෆල් එකේ ස්පීකර් අණුව දෙදරන සද්දයක් වගේ එනවා නම් මේක අවශ්‍ය ගානට අඩු වැඩි කරලා බේස් එක සබ්වූෆර් එකේ හදාගෙන ඉවර වෙලා තමයි අපට මේක මේ විදිහට සම්බන්ධ කරගන්න වෙන්නේ. මොකද අපිට මේක හයි කරාට පස්සේ නැවතත් ඇඩ්ජස්ට් කරනවා නම් අපිට මේ පියන ගලවන්න වෙන නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ පියන මෙතනින් තියලා මේ ඇන ටිකෙන් මේක සම්බන්ධ කරගන්න. මම හිතනවා ඔයාලට මේක මම මේ පෙන්නපු විදිය හරිම සරලයි. ඕනම කෙනෙකුට මේක හයි කරගන්න පුළුවන් විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට අපිට ඇන ටික දාගන්න තියෙන්නේ. ඒ වගේම යටපැත්තටත් අපිට පුළුවන් මේක මේ විදිහට තියලා මේකේ ඇන ටික දාගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ඇන ටික තද කරාට පස්සේ අපිට මේක සාමාන්‍ය ඇම්ප් එකක් විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හයි කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් මේ විදිහට පේනවා. ඉතින් පිටුපස පෙනුම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා මේ USB, එතකොට ස්පීකර් අවුට්පුට්, එතකොට වොලියුම් කන්ට්‍රෝලර්ස් ඒ ටික මේ උඩ පැත්තේ සඳහන් කරලා තියෙනවා. මෙතන ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම පෙන් එක සම්බන්ධ කරන තැනත් මෙන්න මේ විදිහට ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේක හයි කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කන්ට්‍රෝලර්ස් ටිකේ නොබ් ටික අපිට වෙනම මේකට හම්බ වෙනවා. ඉතින් මේක කන්ට්‍රෝලර් එක හයි කරද්දී මේක උඩරිම අඩු කරලා මේ හැම වොලියුම් එකම උඩරිම අඩු කරලා මේකේ තියෙන වෙන්නේ මේ විදිහට අපිට මේක හයි කරගන්නයි තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට මේක කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. තනියම මේක සම්බන්ධ කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේක සවි කරගන්න එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරේ. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් මේක අපිට මෙන්න මේ විදිහට මැදට ඩොට් එක එන විදිහට මේ විදිහට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේක හයි කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට මම මේකේ වයර් ටික සම්බන්ධ කරගත්තා. ඉතින් DC ඉන්පුට් එක මෙතන වෝල්ට් 12ක ඇම්පියර් 10ක පවර් සප්ලයි එකක් තමයි පාවිච්චි කරේ. ඉතින් මෙතන මේ ලයින් එක අඟල් 10 ස්පීකරයක් තමයි සබ්වූෆර් එක විදිහටත්. ඉතින් මේ ස්පීකර් දෙක තමයි සාමාන්‍ය ස්පීකර් දෙක විදිහටත් මම මෙතන සම්බන්ධ කරේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර් ටික. මෙතන විශේෂම දේ තමයි මම ඔයාලට කලිනුත් කිව්වා මෙන්න මෙතන තියෙනවා අපිට සබ්වූෆර් ෆ්‍රීකවෙන්සි එක කන්ට්‍රෝල් කරගන්න පොඩි කන්ට්‍රෝලර් එකක්. ඒ වගේම මෙතන තියෙනවා විශේෂ කන්ට්‍රෝලර් එකක්. ඒක අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට සම්බන්ධ කරාට පස්සේ. ඉතින් මම ඉස්සල්ලා කිව්වා වගේම මෙන්න මේ කන්ට්‍රෝලර් එක අපිට පුළුවන් දෙපැත්තටම කරකව ගන්න. ඉතින් මේක දෙපැත්තට කරකවලා තමයි අපිට සින්දු මාරු කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේක එක ගමනක් ප්‍රෙස් කරාම අපිට සින්දුව නතර වෙනවා. ඒ වගේම ලෝන් ප්‍රෙස් කරගෙන සිටියම අපිට පුළුවන් මේකේ USB එකටත් ඒ වගේම ලයින් ඉන්පුට් එකටත් ඒ වගේම බ්ලූටූත් එකටත් මාරු කරගන්න. එකපාරක් ප්‍රෙස් කරගෙන හිටියම බ්ලූටූත් එකත් ආය ගමනක් ප්‍රෙස් කරගෙන හිටියම USB එකත් ඔය විදිහට අපිට පිළිවෙලට මේකෙන් මාරු කරගන්න පුළුවන්. ඉතින් අනිත් කන්ට්‍රෝලර් ටික මම කලින් කිව්වා වගේම වොලියුම් එක, ට්‍රිබල් එක, බේස් එක සහ සබ්වූෆර් වොලියුම් එක විදිහට මේ කන්ට්‍රෝලර් හතර වැඩ කරනවා. හරි මම මේකට සප්ලයි ඔන් කරගන්නවා බලන්න. ඉතින් මේකෙත් අර කලින් එක වගේම මෙතන ඔන් ඔෆ් කරගන්න පුළුවන්. හරි මම මෙතන පවර් ඔන් කරගත්තා. මෙන්න මේ විදිහට පොඩි LED එකක් මෙතන වැඩ කරනවා. ඒක මෙතනින් අපිට පුළුවන් ඔන් ඔෆ් කරගන්න. මේ ආකාරයට මම පෙන් එක සම්බන්ධ කරගන්නවා.
ඔන්න මම මෙතනින් මාරු කරගත්තා. දැන් මෙතන වැඩ කරනවා. ඉතින් ඔන්නම තමයි මේක වැඩ කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර් කොහොමද මේකේ වැඩ කරන්නේ කියලා. මම පොඩ්ඩක් වොලියුම් වැඩි කරනවා. බොක්ස් එකක් නැහැ මේසේ උඩ තියෙන ස්පීකර් එකේ. තියෙන නිසා ටිකක් දෙදරනවා. ඒ වගේම හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ස්පීකර් එක හොඳට දැනෙන්න වැඩ කරනවා. හරි, ඒ වගේම තමයි දැන් මේ ප්ලේ වෙන සින්දුව අපිට පුළුවන් මේ කන්ට්‍රෝලර් එකෙන් මාරු කරගන්න. ඔන්න මම දැන් මාරු කරනවා. දැන් ඊළඟ සින්දුවටම ඒ වගේම එක ගමනක් ප්‍රෙස් කරාට පස්සේ සින්දුව නතර වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ කන්ට්‍රෝලර්ස් ටික වැඩ කරන්නේ. මේ දෙකෙන් අපිට පුළුවන් සාමාන්‍ය අනිත් ස්පීකර් දෙක බේස් අඩු වැඩි කරගන්න. ඔයාලට මේකේ විස්තර ටික දැනගන්න නැති කියලා කොහොම හොඳ ක්වොලිටි එකක් ගන්න. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් වෙන්නේ නැති හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන් ඇම්ප් එකක්. ඉතින් ඔන්නම තමයි අද ඔයාලට පොඩි වීඩියෝ එකක් අරන් ආවේ ZK-MT21S කියන සබ්වූෆර් ඇම්ප්ලිෆයර් එකේ පොඩි රිවිව් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක ගැන දැනගන්න තියෙන හැම දෙයක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්.